හරි මේ තියෙන්නේ මගේ ටයිප් කියන වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට පාවිච්චි කරන්න පුළුවන් අපිට කීපෑඩ් එකේ කීබෝඩ් එක පාවිච්චි කරලා අපි වචන ටයිප් කරන ස්පීඩ් එක වැඩි කරගන්න. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලා යනවා ටයිප් කරන්න දෙයක් ගන්න පොලයක් බලන්න වර්ඩ් එකේ හරි නැත්නම් එක්සෙල් වල හරි නිකන් වෙන දෙයකට මොකද ටයිප් කරන්න ගොඩක් වෙලා යනවා කියලා. ඔයගොල්ලෝ ෆිල්ම් වල එහෙම දැකලා හැකර්ස්ලා වගේ කට්ටිය මාර තාමත් වේගෙන් ඒක ටයිප් කරගෙන යනවා. ඇත්තටම මෙච්චර වේගෙන් ටයිප් කරන හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ වගේ පුහුණුවක් ගන්න පුරුදු වෙන්න තියෙන වෙබ්සයිට් එකක් තමයි මේ. මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කිසිම මුදලක් අය කරන්නෙත් නැහැ. ඔය ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් ඔයාලට account එකක් හදලා ඒකේ details save වෙන්න හදන්න පුළුවන්. නැත්නම් account එකක් නැතුව සාමාන්‍ය විදිහට වෙබ්සයිට් එකේ මේක තමයි home page එකේ ඉතින් පේන්නේ. මේ page එකේ ඔයාලා ටයිප් කරලා පුරුදු වෙන්න පුළුවන්. මේක දැන් ඔයාලට මුලින් පේනවා ඇති. මෙතන වෙබ්සයිට් එකේ නම තියෙනවා. මෙතන තව පොඩි බාර් එකක් තියෙනවා. දැන් ඡේදයක් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි කියලාත් දෙලා තියෙනවා. ඉංග්‍රීසි කියන එක ක්ලික් කරපුවම අපිට භාෂා ගොඩක් තියෙනවා. මේකෙන් අපි කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. සිංහල භාෂාවත් මේකේ තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා punctuation, numbers, time, words ඒ වගේ වචන ටික. මේක ක්ලික් කරපුවම මේ වගේ තියෙන ඡේද වෙනස් වෙනවා. මෙතන තිත් ඇවිල්ලා කමා ඇවිල්ලා ඒ වගේ ඡේද වෙනස් වෙනවා. ඒක ආපහු ක්ලික් කරපුවම ඒක නැතිලා යනවා. ඉතින් numbers කියලා තියෙනවා. ඒක ක්ලික් කරපුවම මේ වගේ මේ ඡේද වචන ඇවිල්ලා තියෙනවා. මේ ඉලක්කම් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ එක ඔප්ෂන් තමයි මේ තියෙන්නේ. මෙතන මේකේ ටයිම් කියන එක මම සෙට් කරලා තියෙන්නේ. එතකොට මෙතන ඇරලා තියෙනවා 15:30 60 කියලා. ඒ කියන්නේ තප්පර 15 තප්පර 30 60 කියන්නේ. ඒක සෙට් කරලා තිබ්බම අපිට තියෙන්නේ තප්පර 30ක් ඇතුළත මේ තියෙන එකෙන් ඔයාලට පුළුවන් තරමක් ටයිප් කරන්න. ඊට පස්සේ වැටෙනවා ඔයාගේ ස්පීඩ් එක සහ ඒ ඔයා නිවැරදි කරගන්න ඕන නම් ඒවා මොනවද කියන එක තෝරගන්න පුළුවන් විදිහට තප්පර 30ට පස්සේ ඔයාලට විභාගයේ රිසල්ට් දෙනවා වගේ මේකේ රිසල්ට් එක වැටෙනවා. ඒ වගේම මෙතන එකක් පේනවා ඉතින් ඒකෙන් තියෙන්නේ අපිට මේකේ තීම් එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. තීම් තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් ඔයගොල්ලෝ තියෙන ගොඩක් තියෙනවා. කැමති එකක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. මම දැන්ට මේක තියන්නම්. මම මෙතන තප්පර 15 ටෙක්ස්ට් එකක් දාලා පෙන්නන්නම්. හොඳයි. ඔයාලට ඉලක්කම් යනවා පේනවා ඇති. ඒ තියෙන්නේ තප්පර ගන්න යන. ටයිප් කරනකොට මේ වගේ පේනවා ඇති. දැන් ඕ වෙනුවට වෙන අකුරක් ටයිප් කරනවා. එතකොට ඔය වැරදියට පේනවා. අපිට බෑක් ස්පේස් එකෙන් නිවැරදි කරන්න පුළුවන් එක ආපහු විදියට ටයිප් කරනවා. මෙතන මෙරලා තියෙන මේ ඉලක්කම් වගේක් මම සරලව කිව්වොත් මේ දැන් තියෙන්නේ මිනිත්තුදී කොච්චර වචන ප්‍රමාණයක් ටයිප් කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට නිවැරදිතාවය ගැන දැනටලා තියෙන 90ක් නිවැරදි. මෙන්නත් ඒ වගේ තියෙනවා හරි ඒවා වැරදි ඒවා වැඩිපුර ටයිප් කරපුවම ස්විච් එක පුළුවන් විස්තර වගේක් තියෙනවා. මේ ඔප්ෂන් එකෙන් දැන් මේ ක්ලික් කරපුවම ඊළඟට එක්ස් එකට යන්න පුළුවන්. මේ ක්ලික් කරොත් අට ආපහු කරපෙම ආපහු කරන්න පුළුවන්. වැරදිලා තිබුණ වචන ටික වැරදුන වචන ආපහු අර පුරුදු වෙන්න ඕන ආපහුට මේ ක්ලික් කරලා යන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඔන්න ඔයාලට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. ඔයාලා ටයිප් කරපු එකේ රීප්ලේ එකක් වීඩියෝ එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒක තමයි මේ වෙබ්සයිට් එක ගැන කියන්න තියෙන මූලික දේවල් ටික. මම හිතනවා මේක වැදගත් කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.